සියලුම ආරාධිතවන්ගෙන් ආදරණීය නර්තනාචාර්ය ගුරු ගෞතම ඇතුළු ඒ වගේම වාදනයට සහාය වූ අපේ ආදරණීය බෙරවාදන ශිල්පීන් ඇතුළු ඊයේ සිට අද දක්වා චාරිත්‍ර වාරිත්‍ර කරපු සියලු දෙනාගේම අවසරයි. ඉතින් අද දින ඇත්තටම ලොකු සතුටක් මට දැනුණා. මොකද අපේ නායක හමුදුරට සියලු දෙනාම වසන්ත පුතා ගැන විස්තර කතරේ කරා. මම ඒව ගැන කියන්නේ නැතුව මම ඔයාලා නොදන්න ටිකක් මම අපි නැටුම් කලාව පැත්තෙන් මම ටිකක් කියන්නම්. වසන්ත පුතා මට හම්බ වෙනකොට ලාහුගල ඉස්කෝලේ මම හිතන්නේ 6 වසර වගේ තමයි අපි ඉන්දිකාටි යට ඉගෙන ගන්නකොට මට හඳුන ගන්න ලැබුණේ. ඉතින් 6 වසරේ ඉඳන්ම අසුරු කරලා ඔහුගේ විශේෂ දක්ෂතා සහ කුසලතා තියෙන පිරිපුන් දරුවෙක් විදිහට හඳුනාගත්තා. ඒ වගේම තමයි තවත් එකක් කියන්න ඕනේ වසන්ත පුතාට ඔහුම 10 වසරට 11 වසර වගේ යනකොට මට වෙස් තියන්න ඕනේ කියලා කිව්වා. ඒතකොට මම වෙස් මංගල්‍ය කරලා ඉවරයි. ඉතින් මම කල්පනා කරා දැන් කොල්ලන්ගේ තියෙන ආසාවනේ ඉතින් වෙස් මංගල්‍යයක් කරන්න ඕනේ කියලා එයාට විතරක් වැලියාය පිරිවෙනේ බෝධිය ගාව යහනක් ගහලා මම තනියම චාරිත්‍ර වාසික කරලා වසන්ත පුතාට එදා විසවිස් කලඳීමේ මංගල්‍ය තනියම සිද්ධ කරා. ඉතින් එතනින් ලබාගත් පන්නරය මේ දක්වා දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් වැඩ කරන දක්වාම එක දිගට තමන්ගේ දක්ෂතාවයන් තමන්ගේ ඉගෙන ගැනීම තමන්ට අවශ්‍ය කරන බාහිර ක්‍රියාකාරකම් මේ ඔක්කොම සිදු කරමින් මේ දක්වා මෙතනට පැමිණියා. ඉතින් මට ගොඩක් සතුටුයි ලාහුගල වැනි මේ වගේ ප්‍රදේශයක මාත්‍රික අවුරුදු 8ක් විතර. ඉතින් ඒ කාල වකවානුව තුළ මේ කාල වකවානුව තුළ ඉස්සල්ලාම කරපු විස් මංගල්‍ය තමයි මේ වසන්ත පුතාගේ විස් මංගල්‍ය. ඉතින් ඉතාමත් උසස් හන්දමේ දරුවෝ ටික පුහුණු වීම කරලා තියෙනවා. ඒ වගේම දෙමාපියෝ ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඒ දරුවන් වෙනුවෙන් සහ ඒ සර්ගේ වැඩ කටයුතු වල සාර්ථක කරගන්න. ඉතින් ඒ වගේම තමයි මේ ස්ථානය ලබා දීලා අපේ නායක හාමුදුරුවෝ විශේෂ අනුග්‍රහයක් දක්වනවා කියලා මට වසන්ත පුතා කිව්වා. ඒ වගේම තමයි මෙතනට පැමිණෙන අපේ ඉන්දිකාටීට මතක් කරන්න ඕනේ. ඉන්දිකාටීට තමයි වසන්ත පුතාගේ ඉස්සල්ලාම ගුරුවරයා තේ ඇඩිය පාගලා ඊට පස්සේ මේ දක්වාම හැමදේම දැන්ටත් ටීචර් මම මේක කරන්න ඕනි, සර් මට මේක කරන්න ඕනි කියලා අහලා තමයි වැඩ කටයුතු පටන් ගන්නේ. අන්න ඒ වගේ නිහතමානී දරුවෙක් විදිහට මම වසන්ත පුතා පිළිගන්නවා. ඉතින් මට තව කියන්න තියෙන තවත් මේ ලාහුගල ගමේ තාමත් දක්ෂ දරුවෝ ඉන්නවා. නර්තනයට, ගායනයට, වාදනයට, චිත්‍රවලට දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ සියලුම දරුවෝ මම කියන්නේ මේ වගේ හොඳ කලාවක් ඉගෙනගෙන ඉදිරි අනාගතය සඳහා හොඳ අඩිතාලමක් තියාගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් වසන්ත පුතේ ඇත්තටම ඉදිරියටත් තමන්ගේ මේ කලායතන තමන්ගේ අධ්‍යාපන කටයුතු දරුවන්ට ලබා දීලා මේ දිස්ත්‍රික්කයේ සියලුම දරුවන් සංස්කෘතිකයෙන් පෝෂණය වන උසස් කලාකරුවන් විදියට පත් කරන්න කියලා මම ඉල්ලා සිටිමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම කතාව නතර කරනවා. නිවැරදි කියලා මම හිතුවා. මතු බුදු වෙන අම්මා වරුන්ට නියත විවරණ දෙන්නේ අප්පච්චිලා. එහෙව් අප්පච්චිලා ඇගීමට ලක් වෙන අවස්ථාවක සාදු සිත් පෙරට කරගැනීමෙන් අපේ දෑත් එකතු කර ප්‍රසාදයෙන් පිරිනමමු මෙවන් පුත්‍රරත්නයක් මේ ලෝකයේ කලාවට දායාද කළ ඒ ආදරණීය අම්මා අප්පච්චි දෙන්නට මේ ඇගීම ඔබ වින්වින්. Samda
Ra ra ra
බොන්න දුන්නේ නැහැ නෙමෙයි.
දෙමෝපියෝ විදිහට තමන්ගේ දරුවන්ට මේ කලාකෙතට නවකීන් විදිහට හිටපු දැන් උගත් ශිල්පීන් විදිහට දායාද කළ ගුරුතුමා වෙනුවෙන් තුටු පඬුරක් ලබා දෙන්න සූදානම් කියන කාරණාව. මේ තුටු පඬුර ලබා දීම දිසාපාමොක් පරම්පරාවේ නැත්නම් දිසාපාමොක් ඇතුළුතුමා කල පටන් අද දක්වාම සිදු වෙන කාරණාවක්. තමන්ට ගුරුහරුකම ලබා දුන් ගුරු බහදුරට තුටු පඬුර ලබා දීම. ඉතින් දෙමෝපියන් මේ වෙනුවෙන් සූදානම් වී ඇති බව දැනගන්න ලැබුණා. දෙමෝපියන් ඔබට ආරාධනා කරනවා ඒ කාර්යය සිදු කරන්නට. මම ආරාධනා කරනවා නෘත්‍යරංග කලායතනයේ අධිපතිතුමන් ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය ආයිතවත් වසන්ත මధుරංග ගුරුතුමාට එන්න ඉදිරියට දෙමෝපියන් සූදානම් ඔබ ආගයන්ටත් මේ මොහොතේ අභිනුසුම් ප්‍රසාදයක් ලබා දෙමු මේ කෘතගුණ දක්වන වෙලාවේ. අල්ලඹ සිරි දකුණත් නිලඹ යකුහට ගිනිගත් සලඹ පුර වේලත් සුරබ පත්තිනි වදිමි මුදුනත් වරම්ගෙන සිටියේ නරම් රකින්නට සිටියේ උපත පිළිවෙලසේ යම් පත්තිනි කෝල් මුරයේ
වදුරු මාල යන විකුමැටි දූර
පාදනමස්කාර පූර්ව අවසර පතනවා. දැන් අද මේ අදියේ තාම අවසාන දින නෙවෙයි, තවත් එක් අංගයක් තියෙනවා. ගරායක් ශාන්ති කර්මය. ඒ නිසා කවුරුත් වැඩි සිටින කියන මුලින්ම ආරාධනාවක් කරනවා ඒ සඳහා. දැන් ගැන තිබෙන්නේ ස්තුති කතාව. ඉතින් මේ මුලින්ම මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා මට සහයෝගය ලබා දුන් අපේ නායක හාමුදුරන් ඇතුළු සියලුම මහා සංඝරත්නය මම පුතත් පූර්ව ස්තුතිය පළ කරනවා. උන්වහන්සේලා නැත්නම් අද මේ විදිහට මේ දේ සාර්ථක කරගන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙස් මංගල්‍ය ආරම්භයේ පටන් මට සහයෝගය දුන්න සහ මට විශාල පිටසක් කිය සහයෝගය දුන්න. ඉතින් නම් වශයෙන් කියන්නේ හදිස්සියේ කාගේව නමක් අමතක වුණොත් ඒ අතපසු වුණොත් ඒක ලොකු අත්හැරීමක් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ ස්තුතිය පුද කරන්න ඕන මගේ දරුවන්ගේ දෙමාපියන්ට. මොකද ලොකු විශාල පරිශ්‍රමයක් දරුවා මේක සාර්ථක කරගන්න. ඉතින් අද ඒ සාර්ථකත්වයේ ළඟා වුණා කියලා මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මා ආරාධනා කළ නොකළ සියලුම දෙනා මං වෙනුවෙන් සහ ගම් වෙනුවෙන් පැමිණි සියලුම දෙනාට අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා. මෙය සාර්ථක කර ගැනීමට පැමිණීම සම්බන්ධයෙන් ස්තුතියි. දෙවියන් කියනවා මේ ඉදිරිය ගියා අපි ගෙදරට ගිහින් ඒක හඳුනා ගන්න පුළුවන් ආකාරනේ
ඒක අනිවාර්යයක් නේ පුළුවන් ආකාරයෙන් කියන්න. වැඳ ගන්න වැඳගෙන අහගෙන ඉන්න අවසන් කරන්න යන්න. ගුරුතුමා වැඩ ඉන්න. ආපුරා ආයිබෝ ගණපති දෙතිනුවන මේ කට රකිති මෙදෙර එන්නේ මට නුවන අසං දෙවියනි දේව සුබ ගණ අසං දෙවියන්නේ නාමයෙන් අපි කියන්නේ වරද නොම ගන්නේ සිදු වරදට සමා අන්නේ වරදක් යතම් දෙවියනි වරදක් යතම් කවියනි සිව්වරන් දෙවියනි මේ ඔබ රකදෙන් සෑම දෙවියනි සතර දේවාලේ දෙවියන්ගේ අපි වාලේ නුවණ දුන් වාලේ රකින් දෙවියෝ ඔබ දෙවිලේ කියා කවිසාන්තිය නොකියා කළොත් වැරදිය අරගෙන කගෙන් දිය කරති දෙවියෝ සුබ සාන්තිය දසම රඟමැත්තේ හිටගෙන යකුන් යද්දේ යසූ පෙර සද්දේ ඇසූ යක්දෙන් ඔබට සෙන්දේ ආයිබෝවෙන්ටත් පදබැඳි අපේ ගුරුන්ටත් අපේ සිටි දනන්ටත් දිවුණායු දෙන්නට මේ දෙහිවිමානේ පොළව පරිසිමානේ දෙවියනි සමායේ ලෙඩක් නොකරන් ආයු මානේ මේකටත් දොරටත් ගහකොළ පලාවැලටත් හරකා බාලටත් දිවුණායු දෙන්නට मारा हमारा देवियां समझ नहरा ये कभी हमारा नदक में कंकाली हमारा विसराज मधुर टंगे काल देव तप दुइगत विगत कुमरु गेन तपत गणो प्रिय राजू तपत सातों में कुमरुंगे पाद जबुए तापत बेतिरत
දෙතනකින් දේවලු කරේ දොස බැස ගියේ මුනිදු අනට උත්තර තම සිරස ඩකෙන් වැඩියේ බපාන මුවාතන රන්දේ උරගෙන රන්දේ නිලු මිහිරයට නං තරු ආයිබෝවන් ගුරුතුමා ආයිබෝවන් කීවේ ඒ ආයිබෝවන් කියලා කතා කරේ නේද? අනේ හත්සලාමේ ඒ වැදගත් වූ ස්ථානයක් අනේ ඒ වැදගත් වූ ස්ථානයක් රමණීය වූ අවස්ථාවක් කියනවා. රමණීය වූ අවස්ථාවක් කියනවා. ඉතින් ගුරුතුමා මේ අනේ හත්සලා මේව බෑ කියන්න කොහොම ඔය ඇයි ඊරා කිව්වේ වසන්ත ගුරුතුමාට නැටුම් ගෙන්නුවේ මම කියලා? ඕ පල්ලකෝ ඒ ලාහුගලට ඇවිල්ලා යයිලු කියන්නේ නැත්තම් ඉතින් මේ මොන කෙහෙල් මලකට එනවයි මෙහෙට? අනේ හත්සලා නැත්තම් මෙතන කවුරු හරි ඉන්නවා. ඒ මට ඔබ තේරුණා. මමත් පිය බලන් උන්නේ කවුරු බලන්න ඇවිල්ලාද කොහෙද මම ඉතින් සම්බන්ධයක් නෑ. මෙතෙන්ට ආපු වෙලද මෙයා මෙහෙමයි මේ නංගි හොඳයි අර නංගි හොඳයි අර අක්කා ඊට වැඩිය හොඳයි. අනේ හත්සලා මෙහෙමත් කියනවා තව කියන අපිටත් අක්ක කෙනෙක් ඉන්නවය. ඇයි ඔය මේගොල්ලෝ විතරක් දිහා බලන්නේ? එයාගේ අක්ක දිහා බලන්නලු. අනේ හත්සලා මේ නියමයි ඒ මල්ලි. ඒකනේ මං ගොල්ලව ගහන්න ගත්තේ. අනේ හත්සලා මේ එහෙම නෙමෙයි නේද? ගුරුතුමා. ඔව්. අරක පත්තු කරගන්න එක. අරක පත්තු වෙලා මම හිතන්නේ. ගුරුතුමා එහෙම නෙමෙයි නේද? ආන් ඔව්. ඒ අපේ සායට ආවා කියනවා. ආන් හරි. ඉතින් ගුරුතුමා නේද මූටක තියෙනා වට 90ක් රෝග 90ක් කියාදී. 203ක් ආන්තර. ආන් හරි. දූරින් පුත වෙන්න කියලා. ආන් ඔව්. ඒ හිතේ දින පුච්චල දාලා නිකන් ඉන්න. අනේ හත්ලා මේ හිසේ නම් පුච්චනව නෙමෙයි යෝදයෝ. එහෙනම් හිසේ දිට පාදාන්තය දක්වා තියෙන නෝදාන්තකාරයක්. පුච්චල විතර කළා දාන්න. පුච්චලනේ මේ භූතයෝ. එහෙනම් තානවක් කියනවා. I think නිකන් එළියට ගියාම තාවයක් කියනවා. I think ඉස්කෝලේ ගියාම තාවයක් කියනවා. ඔය විදිය නම් ගොඩක් තියෙනවට. නම් ගොඩක් තියෙනවා ඊට. ඔව් ඔව්. එහෙම නෙමෙයි. මේ ඔව්. පන්සලට ගියාම ඔව්. සීලවතී කියනවා. සීලවතී කියනවා ඊට. ඔව් ඔව්. ඒ තරම් සීලවන්තයි. එළියට ගියාම දඩාවතී කියනවා. අනේ ඒක නම් පරිසමා වචනේ පරිසමාප්තාර්ථයෙන් මේක හරියට කියලා තියෙනවා. ඔව් ඔව්. ඉස්කෝලේට ගියාම ඔව්. ඥානවතී කියනවා. ඥානවතී කියනවා. ඔව් ඔව් ඔව්. ඉතින් යතරේ සිරියාවතී. සිරියාවතී කියනවා. ඔව්. ඉතින් ඔන්න උතේ තව එකක් තියෙනවා. අර මොකද? ඔබ පුළුවන් නම් තෝරපන්. ඔබ පුළුවන් නම් තෝරපන්. අනික් නම? ඔව්. මන් දන්නේ නෝයි. පී. ඈ? පී. ඈ? පී පී. 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 කේ. අමාරිස්. පීකේ අමාරි. අන්න හරි. අනේ හතරයි පීකේ අමාරි. පීකේ අමාරි. යකෝ එක නමක් ඔව්. ඒ නම තමයි. මොකක්ද පීකේ අමාරි? පොඩ ගෑණි. බෑනේ හතර. පුතා උඩ පුළුවන්ද? ඔව්. පුළුවන් නේ?
පී කියන්නේ මොකද්ද? කියන්නේ අර අයියට ඇහෙන්න කියන පී කියහම් බලන්න කොල්ලෝ මොකද්ද පී කියන්නේ? මෙයයි කියන දේ. මොකද්ද කියන්නේ? පී කියන්නේ පූලු. එන්නේ. එතන කේ කියන්නේ? හතලා මේ ඔයයි මොනවයි මේ සභාව මැද්ද කියන්නේ? ඒ කියන්නේ පූ කේ අමාරි. එහෙම කියහන්. ඒකයි දිබ්බට මම කිව්ව තවරගන්න කියලා. උඹට වැඩි එහෙම මේගොල්ලන්ට කැමරාව අරගෙන උඹට දීපන් බෙරේ. අනේ තාත්තලාද. ගහනකොට චොම්බෙක් කියලා බේරෙන්න. ඩඩි මෝල් හරක. තමයි තෝ වගේ ගවයෙක් හොයාගත්තම. එහෙම නෙමෙයි. අනේ කොහොමද? ඔයගේ නම මොකක්ද කියලා දැනගන්න ඕනේ එහෙම නෙමෙයි. සිද්ධ දම්බදීපේ. අනේ යකෝ ඔබේ රෙද්ද දම්බදීපේද? එළුවෙන් ආවද? හෙළුවෙන් ආවේ? ඔව්. එහෙම නෙමෙයි. සිද්ධ දම්බදීපේ. සිද්ධ දම්බදීපේ. එරන් දම පුකේ. හත්ලාම එරන් දම පුකේ නෙමෙයි. කිරිපොන් එක. එරම් දම්බ රුකේ. එරන් දම්බ රුකේ. වැඩ වාසස්ථානය කරන සිද්ධ කීල ගර දේවතාවුන් වහන්සේගේ ඒ රූපේ නඩවෙලාවපු ඔව් නරලව යක්ෂ ඇදුරෙක් කියන වෘතෝ ආන්න හරි නේද හරිනේ දැන් උඹ මාව අඳුරගත්තා මට දැන් උඹ අඳුර ගන්න ආසයි මාව අඳුර ගන්න ඕනි මම තමයි බෙරයක් කින දරා ගත්තා වූ ඒ ගුරුන්නාන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ මටයි කියන. මොකද ගුරුන්නාන්සේ? හත්තලාවේ බුරුල්ලාස්සේ ඉන්නවා කිනිතුල්ලෝ. එහෙනම් ගුරුන්නාන්සේ. ගුරුන්නාන්සේ? ගුල්ලාස් ඉන්නවා බින්කුණ්ඩු. මේක හරියනවද නේද? ගුරුන්නාන්සේ. ගුරුන්නාන්සේ. ගුනේ මේ යෝධයෝ. එහෙනම් ගුරුන්නාන්සේ. මේක හරියන්නේ නැහැ. එහෙනම් මම එකින් එක කියන ඔබ කියන්න ඕනේ. අන්න හරි. ගු රු රු නාන් හත්ලා මේ නාඩන් දෙවියොත් මාත් හොයාගත්තට තෝ වගේ යෝ. එන්න පුතේ. අනේ ඒ කොළුව එහෙම අමාරුවේ දාන්නේ නැහැ ඔය. යෝධයෝ ගුරුන්නාන්සේ ගුරුන් නාන් අගට එක සයන්නක් දාලා කියනවා කොයි. අගට එක සයන්නක් දාලා කියනවා කොයි. අනේ හත්තලා මෙයයි කියන එකම කියන්න එපා ඔයයි. ඉතින් දැන් උඹනේ කිව්වේ අගට එක සයන්නක් දාලා කියපන් කියලා. ගුරුන්නාන්සේ හත්තිලාවේ සේ නෙමෙයි මවුන් කිරිගැටියෙක් දිව්වේ. කිරිගැටියද? අනේ හත්තලාවේ සේ එහෙනම් කොහොමද? සේ නෙමෙයි යෝධයෝ. එහෙනම් ගුරුන්නාන්සේ. ඔව්. ගුරුන්නාන්සේ ආයිබෝවන් කියනවා. ආයිබෝවන් ගුරුතුමා. දැන් දෙන්නම අඳුනගත්තා කියනවා. දැන් නම් අඳුනගත්තා. වඩාම උඹලා සුභාසිරිතානුව කන්න හැම දෙන්නේ නැද්ද? අනේ හත්තලා මේ දැන් කණ්ඩ වලට තියලා සුපිරි බඩු කෑල්ල ටික. ඔව්. දීපන් ගන්න බඩගිනි බව හරියනවා. ඔන්න පුතා අපේ පුතා එන්න. එන්න පුතේ. පුතේ අතන තියෙනවා මේ මගේ කොළුව වරේ. එයාට දෙන කෑම එක තියෙනවා පුතේ. ඔතන රතු රෙද්ද අයින් කරලා දෙන්නකෝ. ඔතන තියෙනවා සුපිරි මේ ගැජමැටික් කෑල්ලක්. ඔය වලල්ලක් තියෙන පුතේ ඕන් ඔක දෙන්න. පුතේ ඕක දැන් දාන්න ඕනි එයාගේ ඇඟිල්ලට. අං හත්තලා මූ ඊයෙන් නම් කරන්නේ මම අහක බලන් ඉන්නකොට දාන්න හදන්නේ. අනේ ඔහොම දැම්මොත් පුතේ දාගන්න වෙන්නේ හත්තලාම. කලබලයට මුකුත් කරන්න බෑ කොළුවෝ. ආප්පද පුල. මෙන්න පුතේ. කලබලයට දාන්න ගිහින් පිට ගියා පුතේ.
වෙන පුතේ කැල්ලා. ආ කැඩිලා. ඔව්. ඒ හත්තලාමි. නෑ නෑ උඹට දානකොට කැඩිච්ච එකක් දුන්නේ මට. ආ දානකොට කැඩිච්ච එකක් දුන්නේ. ඔව්. එහෙනම් එයා කලින් දාන්න ඇති. දාපු එක. ආ එයා කලින් දාපු එකක් ඒ. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම්. ඔයි. ඒ පුතේ. ඔව්. මේක අපේ ආච්චිගේ බබාන වගේ. උඹලේ ආච්චිගේ බබාන. ඔව් ඔව්. අනේ හත්තලාමි බබාන නෙමෙයි යෝග. ඔව්. බබාන. මායි ආච්චි කියන්නේ කැරලි. කැරලි නෙමෙයි බං. ඔව්. කැලණි. ආ කැලණි ගිහිල්ලා ගෙනාව බබාන. නෙවෙයි රබාන. රබාන කිති. ඉතින් මෙහෙමයි. ඈ මම ඉස්කෝලේ ගියේ තැලිච්ච වෙලාව සෝමවති ආච්චිගේ ඉස්කෝලේනේ. තෙලිත්තවිල. ඔව්. ආ ඉතින්. අපේ මේ විත්තිය එල්ලලා තිබ්බ මේ බ්‍රහ්මණ. ආ ඉතින් මේ කොල්ලෝ ඉතින් ඉන්ටර්වල් එකට ඇවිල්ලා ආච්චිකේකට ගහලා යනවා. ආච්චිකේකට ගහලා යනවා. ඔව් ඔව්. අනේ හත්තලා හොඳට හිටි. ඒ ගහමු ගහිල්ලට දැන් මේක ගහලා. බබාන රබාන බහැලා. බුම් 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 බුම්. දැන් පොඩ්ඩක් මේක තද කරගන්න ඕනේ. ආ තද කරගන්න ඕනේ වයිට. පොඩ්ඩක් ටියුන් එක කරමු දෙවලා. අන්න නියම ගාන. නියම ගාන. පුතේ මේක නියම ගාන. ඒක නියම නෑනේ. ඔව්. මේකෙන් කවි කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඉතින් විරිඳු කියන්න පුළුවන්. ඔව්. ළමයි හදන්න පුළුවන්. නෑ ඒක බෑ. මෙහෙමයි. උඹට මං කියන්න ඕනේ සින්දුවක්ද කවියක්ද මොකද්ද? ඔන්න පුතේ. දැන් තමයි වෙලාව. අපි අහමු මේ අයිලාගේ. පුතේ කියන්න බලන්න. සින්දුවක් කියන්නද? ඔව්. මෙහෙමයි. දැන් මෙයාට වෙච්ච දෙයක් තමයි මං කියන්න හදන්නේ. එයාට වෙච්ච දෙයක්. ඔව් ඔව් ඔව්. අනේ හත්තලා. එහෙනම් මේ අයිලා දන්නේ නැති මේ එක. කට්ටිය හොඳින් අහගන්න. මේ මෙයාට වෙච්ච දෙයක්. ඔන්න සාවධානයෙන් අහගන්න ඕනේ. අනේ පුතේ මං කියන එනවා. ආ දවසක දාන්නේ මේක උනේ ටින් එකක් දෙන්න ඕනේ. ටියුන් කැලක් දෙන්න ඕනේ. ඔන්න දවසක දාන්නේ කියා නාගෙන එන්නට ඩුඟුරු ටක ටක අන්න එක දෙන්න ඕනේ. උඹට ටක ඔන්න දවසක මේ කියා නාගෙන එන්නට එදන් හිටපු සරම ගියා වතුරට ගහගෙන එඩට එන්න විදියක් නෑ කෙල්ල ගලාගෙන ඔන්න පුතේ ගන්නම හොඳ වැඩි. මෙන්න මෙයා ගොඩට එනවා අතින් වසාගෙන බව්වේ කොළුවා. අතින් එකයිලු. අතින් එකයිලු. අතින් එකයිලු. අනේ හත්තලා මගේ හැටියටද කොළුවා. කොල්ලගේ වැඩ. අනේ අර කෙල්ලෝ දකී කියලා වහන් ඇවිල්ලා. එහෙම නෙමෙයි. එහෙනම් කොහොමද? පුතේ දැන් විරිඳුවක් කිව්වනේ. දැන් සින්දුවක්. අද සින්දුවක්. මොකද මේ ගෙදර ඉඳලා ටියුන් වෙන වෙලාව. ගෙදර හිටියව චූම් වෙන වෙලාව. ඔව්. මොන පුතේ මේක? යන්න බලන්න. අපි දෙන්න කච්චයි පුලයි වගේ ඉන්නේ. එක රිලෙක් කවිදින් කච්ච කඩාගෙන කන්නේ. කච්චේ රස නෑ. උදිරි සල්මෙන් වහගෙන කටින් බලනවා. අනේ හත්තලා මේ දොයි. ජෝදේව්. එහෙම නෙමෙයි දැන් සීපද කියනවා නෙමෙයි. එහෙනම් මොකද්ද මේ බාණ්ඩේ? ඔය බාණ්ඩේ තමයි කැඩපත. කැඩපත? ආංගු. පුතේ මේ මොකද්ද මේකෙන් කරන්න දෙන්නේ? දැන් හත්තිලාවේ ඔයගේ මූණ බලන්න ඕනි ඕකේ. මූණ බලන්න. ඔව්. යන්න බලන්න. ඔන්න පුතේ යනවා. මම හරි තැනට දෙන්න සංඥාව. ඔන්න. ඔය කොහොම මේ මූණ බලන්නේ? ඔය මේ බලන හැටි තමයි ඔන්න ආයතරයක්. ඔහොම නෙමෙයි. ඔය කොහෙද මූණ තියන්නේ ඔයගේ? බොට ඉඳපන්. අනේ හත්තලාගේ ඔය මූණ නෙමෙයි ඔයගේ. පුතේ. මූණ තඩිස්සි වෙලා. අනේ හත්තලා මූණ තඩිස්සි වෙලා. නහය ඇතුළට ගිහිල්ලා. අනේ නහය ඇතුළට ගිහින් ඔයගේ. ඔව්නේ පුතේ. කරගන්නකුත් වෙනවා. කරගන්නකුත් වෙනවා. කම්මුල්ලක ඉඳ වෙලා. ඔව්. ඔය මූණ නෙමෙයි යෝදේ ඔයගේ. මොකද්ද? ඔයගේ පස්තාත් භාගයේ ඔය.
නෑ මම ඊට පුතේ මූණ කියලා ලස්සනට පෙවුනේ ඉන්න බැලුවේ. අනේ හත්තලා මේ ලස්සනට පේනව නෙමෙයි. ඒ හරියට බලන්න ඕනේ. හරියට බලමුද? ආ. ආත්තිලාවේ ගුරුන්නාන්සේලාගේ නෙමෙයි යෝධයෝ. එහෙනම් ඒ ගුරුතුමා ආ ඊට වින්නාව නයිපෙන තුනක්ද? නයිපෙර තුනක්ද? ඊට වින්නාව බැමි සංගලක්ද? බැමි සංගලක්ද? ඊට වින්නාව ඇස්තලක්ද? ඕස්ට්‍රේලියන් ගේම් එකක චූටි නාස් පොඩ්ඩක්ද? අනේ සෝක් ඕස්ට්‍රේලියන් ගේම් බා. ඊට වින්නාව කට චුට්ටක්ද? කට චුට්ට. ඊට වින්නාව දල දෙකක් සහිත කම්පැනි දෙකක්ද? මුල් පිරිමියගේ ගති ලක්ෂණ කියනවා ගුරුතුමා. ඔව්. ඉතින් ගුරුතුමා ඒක තමයි ගුරුතුමා යාග සාහිත්‍ය සඳහන් වෙන්නේ. හරි. ඉතින් ගුරුතුමා එච්චර දෙන්න මට. අනේ ඔයාලට තව බඩු කෑල්ලක් තියෙනවා. ඔන්න පුතේ ඕකේ තව තියෙනවා ගැජමැටික් කෑල්ල ටිකක් දෙන්න බලන්න. ඕක නෙමෙයි අනිත් එක. අනේ යෝද ඔය මොකක් කියවල කරන්නේ ඔහි? අපේ ගෙදරක් තියෙනවා මේ වගේ එකක්. ඔයලා ගෙදරක් තියෙනවා වගේ එකක්. අනේ හත්තලාවේ. සාමාන්‍යයෙන් ගන්න දවසට 3-4ක් තමයි එළියට. දවසට 3-4 වතාවක් එළියට ගන්න බෑ. ඔයාලා ගෙදර නැද්ද මේක? ඔයාලා ගෙදර නැද්ද? අපේ ගෙදර නෑ ඔය. ඔයාලා ගෙදරක් තියෙනවද? 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 කාගේ ගෙදර? අර ඔය දැන් ඇතුළට ඇවිදගෙන ගිය මාල්ලිගේ ගෙදර තියෙනවද? ඒගොල්ලෝ ගෙදර තියෙනවා කොහොමද? එයා මෙහෙම එයා කොහොම පොට්ට යට තියන් ඉන්නේ. එයයි කොට්ට යට තියාගෙන ඉන්නේ. ඔව්. මේ මොකද්ද? ඕකේ තියෙන සුපිරි නට් කෑල්ල. මේ කළු පාටක. කළු පාට එක තමයි ඕකේ තියෙන නට් එක. ඕක දකුණට කැරකුවොතින්. ඔව්. දකුණට කැරකුවොතින් උඩට එනවා. උඩට එනවා. ඔව්. වමට කැරකුවොතින් යටට යනවා. යටට යනවා. ඔව්. බලමුද දෙල්ල බලන්න. ඔන්න පුතේ කරකවනවා. ඔන්න. ඔන්න පුතේ. ඔන්න. හත්තලා යෝධයෝ. මෙන්න පුතේ නොනවත්තාම යනවා. නොනවත්තා. ගුරුතුමා නැද්ද? අපේ වසන්ත ගුරුතුමා. ගුරුතුමා නෑ වගේ. මේ දැන් මගේ වැඩ ඉවරයි. මම යනවා. ඔයගේ වැඩ ඉවරයි නෙමෙයි හත්තලාවේ. දැන් මට ඇහෙනවා. අනේ එයාලගේ විතරද දොස් යවන්නේ? ඇයි අපේ යවන්නේ නැද්ද? කවුද අහන්නේ? කවුද අහන්නේ? අහනවා අනිත් අයෝගේ. එයාලගේ විතරද යවන්නේ? ඇයි අපේ යවන්නේ නැද්ද? ඒ නෙමෙයි ගුරුතුමා. අපේ ගුරුතුමාලා අපිට කියලා දින පරිදි නේද? හරි ඒ ගුරු පරම්පරාවට නේද? ගුරුතුමා මෙහෙමයි. ආගෝ. දේවම්පාරිය පිරිමි පාර්ශවයට. හරි. මේ අත්තේ නේද ගුරුතුමා? දිදු කරන්නල්. හරි. කාන්තා පාර්ශවයට. කාන්තා පාර්ශවයට. ඒක තමයි ගුරුතුමා පිටවරලක් හදලා තින්නේ. අනේ හත්ලාමේ දැන් පිටවරල නෙමෙයි ඕක. එහෙනම්. දැන් ඒකනේ අඳුරු ගොඩක් වගේ. අනේ බලහල්ලාම පිටවරලට වෙලා තියෙනවා. ඉතින් ගුරුතුමා මොකද? කාන්තා පාර්ශවයේ ගුරුතුමා අපේ ගරායකට තාන්ති නේද ගුරුතුමා? මොකද නැගිනියට හදි කරපු හේතුව නේද? නැගිනියට හදි කරයි කියනවනේ ගුරුතුමා. ඉතින් ඔන්න ඔය හේතුවෙන් පිටවරලක් නිර්මාණය කරලා තින්න ඔන්න ඔය හේතුවට. ඉතින් ගුරුතුමා යන්න අපේ ගුරුතුමාගේ දොස්තරලා මේ දුවලගේ දොස්තරලා
වැඩේ හරි. මොකෝ වැඩේ හරිය. ගත්ත දොස්තික ඔක්කොම. ගත්ත දොස්තික ඔක්කොම. එහෙම නෙමෙයි ගුරුතුමෝ. ඒ සර්වේ සිල්ල සමාදනාගේ. හරි. එක හැරෙම ගමු ගුරුතුමෝ නැත්තම් අද හෙට එළියට ගමු මට පවත් කරගෙන මෙහෙම කරගෙන ඉන්න තමයි වෙන්නේ. අනේ එහෙම කර කර ගන්න තියෙන්නේ. යන්න එහෙනම්.